ඒ කතාවලට නම් ගරු නියෝජක කතානායකතුමනි ලෑස්ති වෙන්න එපා. ඔබට විහිළුවක් මේක. හික්කේ ගගා ඉන්න. කරු ඇමතුමා මේ කරුණා කළා දැන්වත් විහිළු නොකර අහගන්න. විහිළු නොකර අහගන්න. ඔබතුමාලා මිනිස්සු පස්කන්දු වලට යට වෙනකම් බලන් ඉඳලා දැන් ඇවිල්ලා මෙතන විහිළු ගන්න ලෑස්ති වෙනවා. දැන් ඔබතුමාලගේ පොළොන්නරුවේ අපි පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ඉන්න නිසා. හැබැයි ඉතින් අවංක වෙන්න කරු ඇමතුමා දැන්වත් මේ අධිකරණ ඇමතුමා පේනවනේ හැරිලා බයින්න ඕනේ නැහනේ ඔහම. ඔබතුමා ඇත්ත කිව්වනම්. Honorable Namal Rajapaksa, you have 10 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රටේ ව්‍යසනයක් වෙච්ච අවස්ථාවේ ස්වේච්ඡාවෙන් ඉස්සරහට ඇවිල්ලා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න මැදිහත් වෙච්ච සිළුම දෙනාට. අදටත් මේ අපි පාර්ලිමේන්තුවේ මේ මුණ ගැහෙන වෙලාවෙදිත් විහාරස්ථානවල පාසල්වල කඳවුරු තියෙනවා. මහා විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවරු දායක සභාව පාසලේ විදුහල්පතිවරු කාර්ය මණ්ඩලය ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන් ග්‍රාම සේවක මහත්තයාගෙන් පටන් ගත්තම ප්‍රාදේශීය ලේකම්තුමා දක්වා තුමිය දක්වා දිසාපතිවරයා දක්වා අමාත්‍යාංශ ලේකම්වරු දක්වා මේ වෙනකොට විශාල කාර්යතාවයක් ඉටු කරනවා. හැබැයි අපි දැක්ක ආණ්ඩු පක්ෂයේ කතා ටික අහනකොට ඔබ මේ වර්ෂාව නාය යාම ගම් වතුර සාමාන්‍යීකරණය කරන්න උත්සාහ කරනවා. මිලිමීටර ගණන් ඉඳන් කියලා. මේ පස්කඳු වලට යට වෙලා නැති වෙච්ච ජීවිත ජල කඳකට අහු වෙලා නැති වෙච්ච ජීවිත මීට පෙරත් වෙලා තියෙනවා. ඉතින් මේක එතරම් ප්‍රශ්නයක් නෑ කියන තැනට මතයක් හදන්න උත්සාහ කරනවා. ඒක සාධාරණ නෑ නියෝජක කතානායකතුමනි. අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. පස්කඳු වලට යට වෙලා තියෙනවා. කුඩා දරුවෝ පවා. ඒකට වගකිය යුතු පුද්ගලයෝ කවුද කියලා හොයන්න ඕනේ. ඔබතුමාලා පූර්ණ නිගමනයකට අවිල් ඉවරයි නිලධාරී කියලා. ඔබතුමාලා සම්පූර්ණයෙන් කතා කරන්නේ මේ නිලධාරීන්ට මේක ක්‍රියාත්මක වෙන්න තිබ්බේ නැහැ කියලා. නිලධාරීන් නෙවෙයි මහජන ඡන්දේ පත් උනේ. රටේ ජනාධිපතිවරයා යටතේ තියෙන අමාත්‍යාංශය. විධායක ජනාධිපතිවරයාගේ විෂය. හැබැයි නිලධාරීන්ගේ මේ චෝදනාව ගහලා අඟ බේර ගන්න ලෑස්ති වෙන්න එපා. දැන් අනුරාධ මන්ත්‍රීතුමා මේ වෙලාවෙත් ගිහිල්ලා කතානායකතුමාට සිලෙක්ට් කමිටියක් කියලා ලිඛිතව බාර දුන්නා. විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් අත්සන් කළා. අපි හොයමු. මේකට වග කියන්න ඕනේ කවුද? වගකීම් පැහැරහැරියේ කවුද? ජනාධිපතිවරයා ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් මාස දෙක තුනක් ගිහිල්ලා ආපදා කරන කමිටුව කැඳවුවද? මේ කාල සීමාව ඇතුළත. මීට පෙරත් ගම් වතුරක් ආවා. මේකට සූදානම් වුණාද? රජයේ නිලධාරීන් කාලගුණ දෙපාර්තමේන්තුව කියන කාරණා ඔබ පිළිගත්තද? මේව හොයන්න ඕනේ. මේ නිකං ගරු නියෝජක කතානායකතුමනි මෙතනට ඇවිල්ලා මේ කල්නුත් වැහලා තියෙනවා මිලිමීටර 400ට වඩා. කල්නුත් 500ට වඩා වැසම නාය ගියා. 100ට වඩා මැරිලා තියෙනවා. ඒ අතේ මේ පාර හොඳයි. මේ ඒ කතාවලට නම් ගරු නියෝජක කතානායකතුමනි ලෑස්ති වෙන්න එපා. ඒවට ලෑස්ති වෙන්න එපා. ඔබට විහිළුවක් මේක. හික්කේ ගගා ඉන්න. අහිංසක මැරිච්ච මිනිස්සුන්ට තමයි වේදනාව තියෙන්නේ. ඔයාලට මේක විහිළුවක්. ඔව් අපි දැක්කනේ ඔයාලගේ විහිළු මීට තරුණ ඇමතුමා මේ කරුණා කළා දැන්වත් විහිළු නොකර අහගන්න. විහිළු නොකර අහගන්න. අපෙන් අහගන්නත් එපා. ඔබතුමාලා මිනිස්සු පස්කන්දු වලට යට වෙනකම් බලන් ඉඳලා දැන් ඇවිල්ලා මෙතන විහිළු ගන්න ලෑස්ති වෙනවා. ගාන නියෝජක කතානායකතුමනි. ඔබතුමාලාට මේ විපක්ෂයට චෝදනා කළා මේකත් බේර ගන්න පුළුවන් කියලා හිතනවා නම් වැරදිලා. අදටත් කඳුරු වල පාසල්වල මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට ගෙවල් දෙනවා කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ලක්ෂ 50යි 100යි ටකරමක් ගියාම 10ක් දෙනවා කිව්වා. දැන් ඔබතුමාලා අද වෙනකන් දැනුම් දුන්නාද ප්‍රාදේශීය ලේකම්වරුන්ට කොහොමද ඒකට ක්‍රියාත්මක වෙන්නේ කියලා? කොහොමද ආධාර දෙන්නේ කියලා? කොහොමද මේ ජීවිත ගොඩනගන්නේ කියලා? හැබැයි ඔබතුමාලාට හිතර දෙන දෙයක් කිව්වම ඒක හොයන්න පොලිසිය යවනවා. ජනාධිපතිතුමාට හරි ඇමතිවරයෙක්ගේ හිතර ඉදුණොත් ගරු නියෝජක කතානායකතුමනි පොලිසිය CID එක ඔක්කොම යනවා. හැබැයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා තාමත් කඳුරු වල ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත හදන්න යන්න බෑ කාටවත්. ඒවට පොලිසි නෑ. ඒවට ආණ්ඩුත් නෑ. ඒවට බලන්නේ නිලධාරී. දැන් කොත්මලේ ගරු නියෝජක කතානායකතුමනි අපේ රම්බොඩ ගම්මායි නායක් ගියා. මොකද MPRගෙන් ගිහලා ලියුම දුන්නේ? ගෙවල් පැලිච්ච අයට කිව්වා ගෙවල් වලට යන්න මිලිමීටර 50ට වැඩියෙන් වැස්සොත් පොඩක් බලා ගන්න 100ට වැඩියෙන් වැස්සොත් පරිස්සම් වෙන්න 150ට වැඩියෙන් වැස්සොත් එන්න කියනවා. දැන් MB වර්ග මිනිසුන්ට කියනවා. දැන් ඒක තනතුරු ඇඟවීම. නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා නම් ඒක පියවන්න ආණ්ඩුව කටයුතු කරන්න. නිලධාරී නායකයෙක්ගේ හැමතැනම මිනිස්සු කඳවුරු වල දිගටම තියන්න ලෑස්ති වෙන්න එපා. නුවරඑළිය නානුවය ඩෙස්පෝට් එස්ටේට් එකේ දැන් වතු සේවකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. පහම්පුත්තු එක්ක සාකච්ඡා කරන්න වෙනවා.
මොකද බහුතරයක් ජනතාව තරුණ පරම්පරාව වතුල වැඩ කරන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි හාම්පුත්තුවක තියෙන ගිවිසුම අනුව වත්තේ වැඩ කරේ නැත්තම් සහන ලැබෙන්නේ නැහැ. දැන් මේ මිනිස්සුන්ගේ ගෙවල් අනාරක්ෂිතයි නම් ඒ වෙනුවෙන් සාකච්ඡා කරන ආණ්ඩුව මැදිහත් වෙනවද? ඒ වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවද? මේක එක වත්තක් විතරයි. ලොක්කිල් කොටගල මේ හැමතැනම මේ ප්‍රශ්නේ තියෙනවා කරන නියෝජ්‍ය කතානායකතුමනි. යටිදල පහසුකම් වල ලොකු අභියෝගයක් තියෙනවා අපි දන්නවා. ඒක හදන්න කාලයක් යන්න පුළුවන්. හැබැයි తాවකාලික විසඳුම මොකද්ද? දැන් ඔබතුමාලා අහුවම කියනවා පාරවල් ටික හැදුවා දැන් හරි. ඔව් පස් ටික දෙපැත්තට කරලා තියෙනවා. අපි ඒකට චෝදනා කරන්නේ නැහැ. දැන් උඩුනුවර ආසනේ චූලාබේ මධ්‍ය මහා විද්‍යාලේ ගමේ ඈත එකතු වෙලා පන්සලේ හාමුදුරුවෝ එකතු වෙලා පාර බොහොම අමාරුවෙන් හදාගත්තා. ඊයේ වර්ෂාවට ආය කඩාගෙන ගියා. දැන් ඒකත් වර්ෂාවට බැනලා ඇඟ බේර ගන්න පුළුවන්. දැන් මේ ජනතාව නැවත පදිංචි කරන්න ඔබේ සැලැස්ම මොකද්ද? ආයේ මේ පහුගිය ආණ්ඩුවලට වැස්සට නායාමට බයින්න එපා. දැන් ඔබතුමාලගේ පොළොන්නරුවේ අපි පොළොන්නරුවේ රාජ්‍ය නායකයාත් ඉන්න නිසා ඩෑම් එක කඩන් ගියා. වේල්ල. ඉතින් ඔබතුමාලා මොකද්ද ඒකට ගන්න පිළිවෙල? පියවර. දැන් ගොවිතැන බලමුකෝ ඔබතුමාලාගේ ප්‍රදේශයේ මේ හැම තැනම ගොවි ගම්මාන පිටි විනාශ වෙලා තියෙනවා. ඔබතුමාලා කියනවා කිව්වට කටෙන්නේ ඔබතුමා රාජ්‍ය නායකයා හින්දා මම පිළිගන්නත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අවංක වෙන්න කරු ඇමතුමා දැන්වත් මේ අධිකරණ ඇමතුමා පේනවනේ හැරිලා බයින්න ඕනේ නැහනේ ඔහම. ඔබතුමා ඇත්ත කිව්වනම් ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ ගොවි ජනතාවගේ ගොවි බිම් විනාශ වෙලා ඉතිරි වෙච්ච අස්වැන්නවත් විකුණ ගන්න විදියක් නැත්තරකට ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලා වන්දි දෙන්න කතා කරනවා. දැන් සල්ලි ඇහුවම දුන්නා කියනවා. හැබැයි මිනිසුන් අතර ගිහිල්ලා තියෙනවද? දැන් රුපියල් 25000 සමහර අයට ලැබිලා තියෙනවා. දැන් කොළොන්නා වාසනේ සමහරුන්ට හම්බෙලා තියෙනවා සමහරුන්ට හම්බෙලා නැහැ. 9000කට හම්බුනේ ඉතුරු අයට හම්බෙලා නැහැ. කොටසකට ගිහිල්ලා තියෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමාත් කොළඹ දන්නවා. හැබැයි ගම්වලට යනකොට දැන් මේ නිවාස ප්‍රශ්නේ ඔබේ විසඳුම මොකද්ද? දැන් ජනාධිපතිතුමා කිව්වා ඉඩමට ලක්ෂ 50ක් දෙනවා කිව්වා. ඉඩමක් ගන්න. දැන් මේ 50 දෙන්නේ කවදද? සම්පූර්ණයෙන් ගේ විනාශ වුණොත් ලක්ෂ 100ක් දෙනවා කිව්වා. ඒ ලක්ෂ 100 දෙන්නේ කවදද? ඉඩමටයි නිවසටයි. දැන් මාසෙකටත් ළඟයි. දැන් ඔබතුමාලාගේ ත්‍රිලියනයක මුදලුත් තියෙනවා නම් සල්ලිත් ළඟ තියෙනවා. සල්ලි දෙන්න බැරි කමක් නැහැ. දැන් අවසානයේ මොකක්ද නියෝජ්‍ය කතානායකතුමනි වෙන්නේ? ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුවේ. හැබැයි නිලධාරීන්ට ලිඛිතව යන්නේ නැහැ. ග්‍රාම සේවක මහත්තයාගේ බලය ලැබෙන්නේ නැහැ. මිනිස්සු වට කරගන්නේ ග්‍රාම සේවක මහත්තයාව. මිනිස්සු කියලා මුදල් ඉල්ලන්නේ ප්‍රාදේශීය ලේකම්ගෙන්. ඒ අය දන්නේ නැහැ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියන ඔක්කොම බොරු කියලා ඇත්ත කියලා. බොරු කියලා. මොකද ජනාධිපතිතුමාම කිව්වනේ පාර්ලිමේන්තුවේ මම ඇත්ත කියනවා බොරු කියන්න ඕන පාර්ලිමේන්තුවේ කියන්නේ කියලා. ඒ තමයි දිස්ත්‍රික් කමිටුවට කියලා එක කතාවකුයි පාර්ලිමේන්තුවේ තව කතාවකුයි කිව්වා. Honorable Nama Rajapaksa, you have 2 more minutes. බොහොම ස්තුතියි කරු නියෝජ්‍ය කතානායක. ඒ හින්දා තමයි ඔබ තමුන්නාසලා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ එකක් කියලා එළිය තව එකක් කියන්නේ. දැන් අදටත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාසල් වල පන්සල් වල ඉන්න ජනතාව නිවාස වලට යවන්න ඔබේ වැඩ පිළිවෙල මොකද්ද? MBR එකෙන් ගිහිල්ලා වාර්තා දෙනවද? ඒ වාර්තා දෙන එකට ඔබ ආණ්ඩුවක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ආණ්ඩුවක් විදිහට ගන්න උත්තරය මොකද්ද? පාසල් යන දරුවාට රුපියල් 15000 දෙනවකෝ නිල ඇඳුම් ගන්න. 25000 කියලා පටන් ගත්තා. අපි 25000 හරි 15000 කියමුකෝ. ඒක දෙන්නේ කවදද? දැන් අග්‍රාමාත්‍යවරයා ඉස්කෝලේ පටන් ගන්න නියෝග කරලා තියෙනවා. දැන් ළමයිට නිල ඇඳුම් නැහැ. උපකරණ වල හිඟයක් තියෙනවා. අපි පුළුවන් විදිහට කට්ටිය එකතු කරලා දෙනවා. මේක නෙවෙයිනේ. දැන් ආණ්ඩුවේ යම් පොරොන්දුවක් වුණා නම් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ. දැන් සමහර මේ ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා පස බල්ලා මේක තල්ලා හදන්න පුළුවන් අය. ගමේ හැමෝටම බෑනේ කරන නියෝජ්‍ය කතානායකතුමනි ඔක. දැන් සමහර තැන් වලට මේ ආණ්ඩුවේ ඇමතිවරු යවුවා මේ කට්ටිය බලලා මෙතෙන්ට පස් දාලා තලන්න ඕනේ මෙතෙන්ට බෝක්කු ගහන්න ඕනේ මෙතෙන්ට මුක්කු ගහන්න ඕනේ කිමිකල් ගහන්න ඕනේ කියලා කියන්න පුළුවන් විද්‍යාත්මක දැනුමක් තියෙන අය ඉන්නවා. හැබැයි අපි එහෙම දැනුමක් නැහැ අපිට. අපි ඒක MBR එකේ නිලධාරීන්ගෙන් එන්ජිනේරුවන්ගෙන් තමයි අපි අහන්නේ කරන නියෝජ්‍ය කතානායකතුමනි. මේ පැත්ත බලලා hina වෙන්න එපා හොඳ නැහැ. අපි එහෙම තමයි අහන්නේ. ඉතින් හරි ගරු නියෝජ්‍ය කතානායක දැන් මේකට මොකද විසඳුම? ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ. ඔබේ අපේ දේශපාලන ප්‍රශ්නේ පස්සේ බේර ගන්න. ඒක පස්සේ බේරගමු. Honorable Nama Rajapaksa, your time is up. මට තප්පරයක් දෙන්න ගන්න යුතු කරා විනාඩියක්ම අවසන් කරනවා. ඒක පස්සේ බේරගන්න. හැබැයි මේ වෙලාවේ මේ අවතන් කඳුරු වල ඉන්න ජනතාව ගෙවල් වලට යවන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ජනතාව ගොවි බිම් වලට හානි වෙච්ච ගොවියට මොකද්ද ඔබ දෙන සාධාරණ ඔබ දෙන උපකාරය ඔබේ වැඩ පිළිවෙල මොකද්ද කියලා කියන්න. අක්කරේට ඉල්ලපු ලක්ෂ දෙනවද? නැද්ද? කියන කාරණේ පිළිබඳව කියන්න.
නිවසකට තකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියපු අය ලක්ෂ 10ක් දෙනවද? ඉඩමක් ගන්න ලක්ෂ 50 දෙනවද? සම්පූර්ණ ගෙයක් හදන්න ලක්ෂ 100ක් දෙනවද? පාසලෙන් දරුවගේ 25000 දෙනවද? නිවාස කුලියේ 25000 දෙනවද කියන කාරණේ පිළිබඳව තීන්දුවක් කරන් කරු නියෝජ්‍ය කතානායකතුමනි කටයුතු කරන්නේ වගේම අවසාන වශයෙන් මම ඉල්ලනවා ඔබතුමාගෙනුත් ගරු කතානායකතුමාට දැනුම් දෙන්න සිලෙක්ට් කමිටු එක පත් කරන් තේරීම්කාරක සභාව පත් කරන්න. හැබැයි මේ පත් කිරීමේදී ආපදාවට ලක් වෙච්ච ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය දෙන්න. නැත්නම් කන්ටේනර් එක වගේ ආණ්ඩුවෙන් 8යි මෙහෙන් 4යි දාලා ආණ්ඩුවේ සභාපතිකම දාලා හොරකම් පේන අහනවා වගේ කරන්නේ නැතුව මේ ආපදාවට අවංකව ලක් වෙච්ච ප්‍රදේශවල දැන් ගම්පොළ ප්‍රදේශේ නුවරඑළිය කොත්මලේ කෑගල්ල මාතලේ අනුරාධපුර පොළොන්නරුව නේද? පොළොන්නරුවේ මුතූර් නැගෙනහිර පළාතේ අම්පාරේ ඉතින් මේ ප්‍රදේශවල මන්ත්‍රීවරුත් මේ කමිටු වලට දාගෙන මේ අවංකව සද්භාවයෙන් මේ ප්‍රශ්නේ ඇති වෙන්න මේ ප්‍රශ්නේ මෙතරම් උඩුදුර දුවන්න හේතු සාධක පිළිබඳව හොයන්නගෙන ඉල්ලීමක් කරනවා.